सिद्धार्थ युवराज सिद्धार्थ सिद्धार्थ මෙවැනි ශාන්ත බවක් මෙවැනි සෞන්දර්යයක් මා දර්ශනයෙන්ම සිතුවේ යුවරජු සිද්ධාර්ථ බව. නමුත් ඔබ මෙහි මේ අන්දමින් මට අදහාගත නොහැකි. භික්ෂුව ජලයට සමාන වූවක් දේවි. නදියට එක්වන ජලධාරවල වෙනසක් දැකිය හැකිද? ඔබ ඔතරම් ඉක්මනින් භික්ෂුවක් ඇතය නොහැකි. එසේ වූ විට කුමක්ද යශෝදරාට වන්නේ? මා යශෝදරාගේ හදවත රිදූ බව සත්‍යයි. අප හමු දින සිට මෑ දැන සිටියා මෙසේ සිදුවන බව. එසේ වුවත් ඇය පැමිණියා මාහා. ඔබට අඩු කුමක්ද? සියලු සැප සම්පත් ජීවත් වනතුරු පමණයි. මරණයෙන් කෙලවර වන ධනයකට බැඳී අප කුමටද? කුමක් දෙහි ඇති අර්ථය? මරණයෙන් පසු අප කොහිද යා යුතු වන්නේ? අප සෙවිය යුතු ඊට පිළිතුර මගේ ජීවිතේ වෙන් කිරීමට සිටුවේ මරුමුණ සපුරන්න. ඔබට හැකිද අපත් සමග මගදයට යාමට? මහරජු බිම්බිසාර මාහටෙහි මැදුරක් පිරිනැමුවා. එහි අපට බාධා කිරීමට කිසිවෙකු නැහැ. ඔබ සමග මටත් ධ්‍යාන වැඩිය හැකියි. කුමක් නිසාද මගේ ඉල්ලීම නොතකා හරින්නේ? මා වෛශාලිහි නගර ශෝභිනිය සියලු ආකාරවල බලවන්තයන් පවා සිතින් නතු කළ. අද මා ඔබෙන් ඉල්ලන්නේ මටත් භික්ෂු පාත්‍රයක් දැරීමට අවස්ථාව. මට ඒ දැන්ම කළ නොහැකි. ඔබට මඟ පැවසීමට පෙර මායේ සොයාගත යුතුමයි. මේ පිළිකුල් ආත්මය දැන් මට ඇති වෙලා. ප්‍රථම වරට ඔබව දුටුවම ඔබෙත් යශෝදරාගේ අත්‍යන්ත ප්‍රේමය මා හදේ ඊර්ෂ්‍යාකාර හැඟීමක් ඇති කළ අයුරු අප වෙන්නුවත් හදේ රැඳුණු සෞම්‍ය රූපය මගේ මතකයෙන් දුරුව නොයාවි. ධනය නිසාත් රූපමදේ නිසාත් ශෝකයක්මයි හටගන්නේ. ඔබේ රූපය වුවත් කොතරම් දුකක්ද ඔබට උරුම කර දී තිබෙන්නේ. මා අම්රපාලි අමරණීයත්වයට පත් වූ දවසක ඔබගේ නාමයට නිසි අරුතක් උරුම වේවි. මාද කොතරම් ශෝකයෙන් පසුවත් පලක් නැහැ ඔබට. ඒ ඔබේ උතුම් අරමුණ නිසයි. ඉටු පසුවය වටින් ඔබ මෙහි මටත් අවශ්‍ය විමුක්තිය. සත්‍යෙන්ම මේ දුකින් නිදහස් වූ විට හිමිවන්නක් විමුක්තිය.